හැමෝටම උදව් කරගෙන සතුටෙන් ජීවත් වෙන්න තියෙන හොඳම විදිය තමයි මේක. ෆෝන් එකේ ගේම් ගහලත් සල්ලි හොයන්න පුළුවන් විදිහ මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. අදත් මම ඔයාට මුලින්ම පෙන්නන්නම් මේ වැඩේ කරන්න මගෙන් උදව් අරගෙන ජීවිතේ වෙනස් කරගත්ත මල්ලි කෙනෙක් මට ස්තුති කරලා එවලා තියෙන මෙසේජ් එක. මම සක්කරේ අයියගෙන් ඉල්ලුවේ මට බිස්නස් එකක් පටන් ගන්න වාහනයක් ගන්න ආධාර මුදලක් දෙන්න කියලා. මං හිතුවත් නැති ඉක්මනට මට මේ ආධාර මුදල හම්බුණා. මට ගොඩක් සතුටුයි. මේ ලැබුණු ආධාර මුදලින් මම මගේ ජීවිතය සාර්ථක කරගන්නවා ඉස්සරහට. ඒ වගේම සක්කරේ අයියටත් බොහොම ස්තුතියි අපිට මේ වගේ උදව් කරනවට. ඉතින් ඔය විදිහට තමයි මේ මල්ලි උදව් ගත්තේ. හැබැයි මතක තියාගන්න මේ මල්ලිට මේ විදිහට උදව් ලැබුණේ ක්‍රවුඩ් ෆන්ඩින් වෙබ්සයිට් එකකින්. ඉතින් මට ගොඩක් සතුටුයි ඕගොල්ලෝ මේ විදිහට ජීවිත වෙනස් කරගත්ත කියලා මට එවන මෙසේජස් දැක්කහම. ඔන්න ඉතින් ඔයාටත් මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක ඉස්සරහදී හරියටම දැනගන්න පුළුවන්. මතක තියාගන්න මේක ඔයාට දෙවියෝ දුන්න අවස්ථාවක්. මේ විදිහට සල්ලි හොයන්න හැමෝටම බෑ. අන්න ඒක නිසා ඒක හොඳට මතක තියාගෙන මම කියලා දෙන විදිහටම මේ වැඩේ කරන්න. ඒ වගේම ගේම් ගහලා සල්ලි හොයන විදිහත් මේ වීඩියෝ එකෙන් පෙන්නන නිසා මම කියන දේ ඔලුවට දාගෙන මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම හරියටම බලන්න. දැන් මම පෙන්නන්නම් කොහොමද මේ අලුත්ම සයිට් එකෙන් වැඩේ කරගන්නේ කියලා. ඔන්න දැන් අපිට මුලින්ම කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා goodhub.com කියලා search කරන එක. දැන් අපි මේ උඩින්ම ඇවිල්ලා තියෙන goodhub.com වෙබ්සයිට් එකේ ලින්ක් එක උඩ ප්‍රෙස් කරමු. ඔන්න ඉතින් මේ goodhub.com කියන්නේ ලෝකේ ඉන්න ගොඩක් කට්ටිය පැය 24න් තමන්ගේ ජීවිත වෙනස් කරගන්න උදව්ගත්ත ලෝක ප්‍රසිද්ධ වෙබ්සයිට් එකක්. ඉතින් සක්කරයා channel එකේ කලින් දාලා තිබ්බ වීඩියෝස් වලින් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන්. කලින් මම දාලා තියෙන වීඩියෝස් ටික ඔක්කොම බලලා තමන්ගේ ජීවිතේ වෙනස් කරගත්ත කට්ටිය මට ස්තුති කරලා එවලා තිබුණ හැටි. අන්න ඒක නිසා මේ channel එකේ දාලා තියෙන හැම වීඩියෝ එකක්ම හරියටම බලන්න. ඒ වගේම මාව සම්බන්ධ කරගන්නවාට කරන්න තියෙන්නේ සක්කරයා channel එකට subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙහින් මේ විදියට comment එකක් දාන එක විතරයි. දැන් මම ඔයාට පෙන්නන්නම් මේ වැඩේ හරියටම කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මතක තියාගන්න මේ වැඩේ හරියටම කරන කට්ටියට විතරයි මේ වෙබ්සයිට් එකෙන් උදව් ලැබෙන්නේ. අන්න ඒක නිසා අදත් මම කියලා දෙන විදිහටම තප්පරෙන් තප්පරේ මේ වීඩියෝ එක බලලා හරියටම මේ වැඩේ කරන්න. ඔන්න දැන් අපි බලමු කොහොමද අපි මේ වෙබ්සයිට් එකෙන් රික්වෙස්ට් එකක් දාලා උදව් ඉල්ලන්නේ කියලා. ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තමයි අපිට ඇත්තටම උදව් අවශ්‍ය නම් විතරයි අපි මේ වෙබ්සයිට් එකෙන් උදව් ඉල්ලන්න ඕනි. ඉතින් මේකේ නම තමයි goodhub.com. මේ වෙබ්සයිට් එකේ අලුතෙන් account එකක් හදන්න අපිට කරන්න තියෙන්නේ මේ උඩ තියෙන register button එක උඩ press කරන එක. ඔන්න දැන් අපිට මේ වගේ registration form එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට කරන්න තියෙන්නේ අපේ විස්තර ටික හරියටම දෙන එක. ඔයාට මේ වැඩේ කිසිම ප්‍රශ්නයක් නැතුව ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙන්න මෙතනදී අහලා තියෙන තොරතුරු මොනවාද කියලා මම සිංහලෙන්ම මේ විදියට පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕනි මෙතනට පාස්වර්ඩ් එකක් දෙනකොට ඉංග්‍රීසි කැපිටල් අකුරු සිම්පල් අකුරු වගේම ඉලක්කම් හා සංකේත තියෙන පාස්වර්ඩ් එකක් දෙන්න. මොකද අපි එහෙම කරේ නැත්තම් අපේ account එක මේ වෙබ්සයිට් එකෙන් හරියට හදලා දෙන්නේ නැහැ. මේ ටික හරියටම දීලා දැන් අපි මේ පල්ලෙහා තියෙන next button එක උඩ press කරමු. ඔන්න එහෙනම් අද අපි පිටරටින් උදව් ගන්න උත්සාහ කරන්න යන හොඳ මිනිස්සු ගොඩක් ඉන්න මේ වෙබ්සයිට් එකේ account එක සාර්ථකව හදාගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද අපි මේ වෙබ්සයිට් එකෙන් හරියටම රික්වෙස්ට් එකක් හදාගන්නේ කියලා.
දැන් අපි හරියටම අපේ account එක හදාගත්තනම් ඊළඟට අපිව මේ please set up your personal crowdfunder කියන page එකට අරගෙන යනවා. ඔන්න දැන් ඔයාට මේ පේන්නේ අද අපි හිත හොඳ මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලන අපිට පුරවන්න තියෙන අයදුම් පත්‍රය. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ ප්‍රශ්න ගැන හරියටම ඉංග්ලිෂ් වලින් විස්තර කරලා මෙතනින් අපේ උදව් ඉල්ලන අයදුම් පත්‍රය හදාගන්න එක. හැබැයි මතක තියාගන්න අපි මේ වැඩේ කරනකොට පොඩි හරි වැරද්දක් කරලා තිබුණොත් අපිට උදව්වක් ලැබෙන්නේ නැහැ. අන්න ඒක නිසා හරියටම ඉංග්ලිෂ් පාවිච්චි කරලා හොඳ කල්පනාවෙන් මේ ෆෝම් එක පුරවගන්න. හැබැයි මතක තියාගන්න ගොඩක් කට්ටියට මේක හරියටම ඉංග්ලිෂ් වලින් කරගන්න තේරෙන්නේ නැති නිසා ඒගොල්ලොන්ට උදව් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාටත් paid member කෙනෙක් විදිහට මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා search කරන එක. දැන් මේ උඩින්ම ඇවිල්ලා තියෙන Patreon link එක උඩ press කරලා මගේ සක්කරයා Patreon page එකට ඇවිල්ලා join button එක උඩ press කරලා continue with Google button එක උඩ press කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට card details ටික දීලා join වෙන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ සීමිත පිරිසකට විතරක් නිසා ඔයත් join වෙලා බලන්න. ඔන්න දැන් අපි මේ ෆෝම් එක හරියටම පුරවගත්තා නම් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ වම් පැත්තේ පල්ලෙහා තියෙන submit කියන බටන් එක උඩ press කරන එක. දැන් ඔයා හරියටම ඉංග්ලිෂ් වලින් අවශ්‍ය විස්තර ටික දීලා post එක හරියටම හැදුවා නම් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් අපිට උදව් ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපි මේ වැඩේ හරියටම කරලා තියෙනවද කියන එක අනුවයි. ඉතින් ඔයාටත් paid member කෙනෙක් විදිහට මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා search කරන එක. දැන් මේ උඩින්ම ඇවිල්ලා තියෙන Patreon link එක උඩ press කරලා මගේ සක්කරයා Patreon page එකට ඇවිල්ලා join button එක උඩ press කරලා continue with Google button එක උඩ press කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට card details ටික දීලා join වෙන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ සීමිත පිරිසකට විතරක් නිසා ඔයත් join වෙලා බලන්න. ඉතින් මේක ඔයාට හරියටම කරන්න තේරෙන්නේ නැත්තම් මීටත් වඩා ලේසියෙන් ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ගේම් ගහලා සල්ලි හොයන විදිය ගැන දැනගන්න මේ වීඩියෝ එක උඩ ප්‍රෙස් කරන්න.